අයි යාළුවනේ කොහොමද ඔයාලට අද මං ඔයාලත් එක්ක බෙදා ගන්න ලෑස්ති වුණේ මගේ ජීවිතයේ මම ලබපු අත්දැකීම් වලින් මට එපාම කරපු ඒ වගේම දුක හිතුණුම අත්දැකීමක් ගැන. ඊයේ මගේ දුවගේ බර්ත්ඩේ එක තිබුණා. ඉතින් බර්ත්ඩේ එකට මම ලස්සන කේක් ඩිසයින් එකක් හදලා අර ඔයාලා ඉස්සෙල්ලා දකින්න ඇතිනේ කේක් එක රෝස පාට ඒ කේක් ඩිසයින් එක තෝරගෙන මගේ දුවට මම කේක් එකක් හදන්න එක්තරා ආයතනයකට දුන්නා. එම පුතාගේ උපන්දිනේ දුවගේ උපන්දිනේට කලින් සති දෙකකට කලින් තිබුණ නිසා පුතාට අපි එදා නිකන් කේක් එකක් කපලා කඩෙන් ගෙනාපු කේක් එක කපන වෙලාවටම පුතාගේකත් කපමු කියලා අපි තීරණය කරා. එයාලා දකින්න ඇතිනේ කලින් අර නිල් පාට කේක් එක ඒක තමයි මම පුතාගේ බර්ත්ඩේ එකට හදන්න තෝරගත්තු ඩිසයින් එක. ඉතින් මේ කේක් දෙකම මම ඊට පස්සේ කේක් එක හදන කෙනාට දුන්නා. එයා ඊට පස්සේ කිව්වා බර්ත්ඩේ කේක් දෙකක් හදනවට වැඩිය ලස්සනට මේ කේක් දෙක එකට දෙපැත්තට ලස්සනට හදන්න පුළුවන් කියලා මට කිව්වා. ඉතින් මං කිව්වා එහෙනම් කමන්නේ. එහෙනම් ඒ එකක් විදියට දෙකම හදලා දෙන්න දෙක ඩිසයින් දෙක කියලා. විදියට වැඩේ කතා කරලා ඔක්කොම කරලා කේක් එක ගේන්න යනකොට කේක් එක හදලා තිබ්බේ ඔය පේන විදියේ ඩිසයින් එක තමයි. අකින් නැතිනේ කේක් දෙක වගේවත් නෙවෙයි මේ ඩිසයින් එක. ඉතින් කේක් එක ගේන්න ගියාට පස්සේ දැන් කට්ටියට කියලා කට්ටිය එනවා. ඒත් කරන්න දෙයක් නැති කමට දැන් මේ කේක් එක අරගෙන ආවා. හැබැයි මේ කේක් එකේ මේ මල් ගහපුවා, එතකොට බෝල, මේ දේවල් සමනල්ලු මේ කිසිම දෙයක් එයා කේක් එකට කරලා තිබුණ නැහැ. ඒ ටිකත් හස්බන්ඩ් තමයි යාට කියලා මේක මොකක්වත් දලවන්න ගහන්න නැද්ද කියලා අහලා ඒ ටිකත් කරගෙන ආවේ. ඇත්තටම අන්න දෙයක් නැති කමට එදා කේක් එක අපි අරගෙන ආවා. මේ හදිස්සියට වෙන තැනකින් අපිට කේක් එකක් හදාගන්න බෑ. කියන්නේ දෙන ඩිසයින් එක හදන්න අමාරුයි නම් එහෙම නැත්නම් හදාගන්න විදිහක් නැත්නම් ඒ කෙනාට දැනුම් දෙන්න ඕනේ අනේ හදන්න බෑ එහෙම කියලා. හැබැයි මෙයා අපිට එහෙම දෙයක් කිව්වේ නැහැ. කේක් එක ගේන්න යනකොට දීපු ඩිසයින් දෙකටවත් සමාන ළඟින් යන දෙකක්වත් නෙමෙයි මෙයා හදලා තියෙන්නේ. ඒ වගේ ඉතින් මිනිස්සු අසරණ කරන්න එපා කියලා මම කේක් හදන මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නව නම් ඇත්තටම මං ඉල්ලනවා. මොකද අපි ඒ වෙලාවේ පත් වුණු අසරණකම හරිම ඒක කියා ගන්න බෑ වචනයෙන්. ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්නේ තරහට නෙවෙයි දුකට. මොකද ඇත්තටම මාරේ කලකිරීමක් ඇති වුණේ මෙහෙම දෙයක් කරපු නිසා. ඒක තමයි දුවගේ දෙවනි බර්ත්ඩේ එකටත් කේක් එක හැදුවේ මෙයාම තමයි. හැබැයි එදා ලස්සනට පිළිවෙලට කිව්වා වගේම කේක් එක හදලා තිබ්බා. හැබැයි මේ පාර කේක් එක හිතා ගන්න බෑ ළඟින් ගියපු කේක් එකක්වත් නෙවෙයි. කන්නත් බෑ අයිසින් එක බේරෙනවා. මේ විදියට තමයි කේක් එක හදලා තිබ්බේ. ඔයාලු උනත් දකින්න ඇතිනේ මම මේකේ වීඩියෝ එකේ කලින්ම දාලා තියෙනවා මම තෝරගත්තු ඩිසයින් දෙක. එයාට මම යාපු ඩිසයින් දෙක. ඉතින් ඒ ඩිසයින් දෙකට දෙකෙන් එකකටවත් ළඟ වගේ එකක් නෙවෙයි මෙයා හදලා තියෙන්නේ. ඇත්තටම මෙහෙම කවදාවත් කිසි මිනිස්සෙක් මම පත් වුණා වගේ අසරණ කමට පත් වෙන්න හොඳ නැහැ. මොකද ඇත්තටම ඒ වෙලාවේ කේක් එකේ තත්ත්වෙත් එක හරිම අපේ අපහසුතාවයකට පත් වුණා. හිතෙන්න පුළුවන් හොයලා බලලා කේක් එක හදන්න දෙන්න එපාද කියලා. ඇත්තටම මෙයාගේ පේජ් එකේ එතකොට මෙයා කරපු වැඩ එතකොට මෙයා නගරේ ගොඩක් නමක් දිනාගෙන ක්ලාස් එහෙමත් කරනවා කේක්. ඉතින් එහෙම කෙනෙකුට තමයි අපි කේක් එක හදන්න දුන්නේ. හැබැයි එහෙම කෙනෙකුත් මේ වගේ දෙයක් කරාම අපිට ඉතින් කිසිම මිනිස්සෙක්ව විශ්වාස කරන්න දෙපාරක් හිතන්න වෙනවා. මම නම් කියන්නේ කේක් හදන කෙනෙක් ඉන්නව නම් මේ වීඩියෝ එක බලන කේක් හදන කෙනෙක් නෙවෙයි මොනියම් හෝ තමන්ගේ ව්‍යාපාරයක් කරන කෙනෙක් ඉන්නව නම් තමන්ට වැඩක් බාර දෙනකොට ඒ වැඩේ බාර ගන්න ඔයාලා හිතන්න ඔයාලට ඒ වැඩේ කරන්න පුළුවන්ද කියලා. එහෙම හිතලා ඔයාලා වැඩේ බාර දෙන කෙනාට උපරිම සාධාරණයක් කරන්න කියලා ඉල්ලනවා. මේ වෙලාවේ අපිත් කරපු ලොකු වැරද්දක් තමයි මේ කේක් එක අපි අරගෙන ආපු එක. හැබැයි ඒ වෙලාවේ අපිට තිබුණු අසරණකමට කරන්න දෙයක් නැති කමට අපි ඒ කේක් එක අරගෙන ආවේ. ඇත්තටම වීඩියෝ එක කරන්නේ තවත් මිනිස්සෙක් කිසිම මේ වගේ අපහසුතාවයකට පත් වෙන්න හොඳ නැති නිසා මට හිතුණා මම හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න නිසා මගේ මේ අත්දැකීමත් ෂෙයා කරගන්න.